අයිබෝන් හැමෝටම හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් ඔන්න හරිම දවසට හරිම වෙලාවට මගේ හැම යාළුවෙක්ම හැම දරුවෙක්ම හැම වැඩිහිටියෙක්ම හම්බ වෙන්න ආවා අලුත් පාඩමක් අරන්. ඉතින් අද කියලා දෙන්න කියලා බැලුවේ නිකන් හිතන්නකෝ ඔයාට කෝල් එකක් ආවොත්. හැබැයි මේ කෝල් එක එන වෙලාවට ඔයා මොන හරි කර ඉන්නේ. ඔයා බිසි. නැත්තම් ඔයාට කියන්න ඕනේ වෙලාවට මම මේ වැඩේ ඉවරුනහම කෝල් එකක් දෙන්නම්. නැත්තම් මම ගෙදර ගියාම කෝල් එකක් දෙන්නම්. රයිට් ඒ වගේ දෙයක් කොහොමද ලස්සනට කියන්නේ මේකේ ඒ වගේ කියන්න පුළුවන් දේවල් මම පහක් අද උගන්වනවා මේ පහ හොඳට ඔයගොල්ලෝ නෝට් කරගන්න නෝට් කරලා මේක ප්‍රැක්ටිස් කරන්න ඔයාට කෝල් එකක් ආවහම මේවා යූස් කරන්න පුළුවන් ඔයා බිසි නම් හරි බලමු පළවෙනි එක මොකද්ද කියලා පළවෙනි එක විදිහට තියෙන්නේ I'll call you when I get home නිකන් හිතන්න ඔයාට කෝල් එකක් එනවා කෝල් එක ආවහම ඔයා බිසි නැත්තම් මොන හරි වැඩක් කර ඉන්නේ ඔයා කියනවා ඒ කතා කරන කෙනාට මම ඔයාට කෝල් එකක් දෙන්නම් ගෙදර ගියාම කොහොමද කියන්න ඕනේ I'll call you when I get home right I'll call you when I get home මෙතන when I get home හරි ඔන්න ඕක හොඳටම ඔළුවේ තියාගන්න හරි ලස්සනයි right I'll call you මේ I'll කියන එක දන්න ඕගොල්ලෝ I will කියන එක I will call you when I get home I'll call you when I get home right එහෙම කියන්න පුළුවන් හරි ඊට පස්සේ මේ දෙවෙනි එක බලන්න I'll call you back once I'm free I'll call you back මං ආපහු ඔයාලට කෝල් කරන්නම් once I'm free මම free වුණ ගම හරි දැන් ගොඩක් වෙලාවට අපි කියනවා මම ෆ්‍රී වුණ ගමන් ඔයාලට කෝල් එකක් දෙන්නම් හොඳේ I'll call you back once I'm free right I'll call you back once I'm free උඩ තිබ්බේ I'll call you when I get home හරි ගෙදරට ගියාම මම ඔයාලට කෝල් එකක් දෙන්නම් ඒක තමයි පළවෙනියට තිබ්බේ දෙවෙනි එක I'll call you back once I'm free හරි මම ෆ්‍රී වුණ ගමන් ඔයාලට ආපහු කෝල් කරන්නම් කියන එක right එහෙම තියලා තියන්න පුළුවන් ෆෝන් එක තුන්වෙනි එක බලන්න මේක ටිකක් විශේෂයි let me get back to you once I'm done eating මේකේ මුලින්ම බලන්න මේ I am done eating මෙන්න මේක ඉගෙන ගන්න I am done මෙතනින් පස්සේ ing form එක තියන්න ඕනේ I am done කියන්නේ මම ඉවරයි කියන අදහස ඉවරයි කියන්නේ දැන් මෙතන තියෙන I'm done eating මම කාලේ ඉවරයි දැන් මම කියන්නම් අපේ classes ගැන පොඩි විස්තරයක් අපේ classes ගැන හොයන අයට අපේ හැම ක්ලාස් එකක්ම අපි කරන්නේ online විදියට අනිත් දේ තමයි අපේ පන්ති වර්ග දෙකක් තියෙනවා තනියෙන් කරන පන්ති තියෙනවා ඒ කියන්නේ individual classes තියෙනවා ඒ වගේම සමාජිකයෝ 5 දෙනෙක් ඉන්න group classes තියෙනවා වැඩිහිටි පන්ති කරන්නේ මම පාසල් දරුවන්ට පන්ති කරන්නේ මම විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ පන්තිවල තනි අවධානය යොමු කරනවා. ඒ කියන්නේ එක එක්කෙනත් එක්ක වෙනම අපි කතා කරනවා. පන්ති වලට අදාළ පන්ති ගාස්තු හැම විස්තරයක්ම දැන් ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් අපිත් එක්ක එකතු වෙලා ස්පෝකන් ඉංග්‍රීසි හදා ගන්න ඕන නම් මෙන්න මේ නම්බර එකට කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි එවන්න. අන්තිමට මෙන්න මෙහෙමත් දෙයක් කියන්න ඕනේ. අපේ YouTube channels වලට ගිහිල්ලා බලන්න පුළුවන් අපි උගන්වන විදිය ඔයගොල්ලන්ට ගැලපෙනවද කියලා. ඉතින් එහෙම තේරෙනවා නම් ගැලපෙනවා නම් විතරක් අපිත් එක්ක join වෙන්න. I'm done speaking මම කතා කරලා ඉවරයි. I'm done playing මම සෙල්ලම් කරලා ඉවරයි. හරි once I'm done eating. හරි කාලේ ඉවරන ගමන් කියන අදහස. right දැන් මෙතන තියෙන let me get back to you. හරි මම ආපහු ගන්නම් කියන අදහස. right මම ඔයාට ආපහු ගන්නම් මම කාලේ ඉවරන ගමන්. අන්නේ අදහස එන නිකන් හිතන්න ඔයාට කෝල් එකක් එනවා එනකොට ඔයා බත් කකා ඉන්නේ. එතකොට ආන්සර් කළා ඔයා කියනවා මම කාලේ වුණ ගමන් ඔයාට කෝල් එකක් දෙන්නම් කියලා. right let me get back to you once I'm done eating. right let me get back to you once I'm done eating ඔන්න ලස්සන දෙයක් මේක ඉගෙන ගන්න ඊට පස්සේ හතරවෙනි එක මෙන්න මෙහෙමයි ඔයාට කෝල් එකක් එනකොට ඔයා මොන හරි වැඩක ඉන්නේ දැන් ඉස්සෙල්ලා කිව්වා කකා ඉන්නේ ඒ වගේ දෙයකට උනත් මේ වගේ දෙයක් කියන්න පුළුවන් I'm extremely sorry එයාට කියනවා මට සමා වෙන්න හරි I'm extremely sorry මේ extremely නැතුණත් කියන්න පුළුවන් I'm sorry right නැත්නම් I'm really sorry ඒ වගේව කියන්න පුළුවන් මට සමා වෙන්න මට sorry I'm sorry නැත්නම් I'm extremely sorry I'm a bit busy right now මම පොඩ්ඩක් මේ වෙලාවේ busy can we talk later අපි පොඩ්ඩක් පස්සේ කතා කරමුද අන්න ඒ විදිහට කියන්න පුළුවන් I'm extremely sorry I'm a bit busy right now can we talk later හරි මේකත් පුරුදු වෙලා ඉන්න ගොඩක් වටින දෙයක් අන්තිම එක පස්වෙනි එක ඊට පස්සේ ඔයා කෝල් එක එන්ඩ් කරනකොට කෝල් එක ඉවර කරනකොට දැන් මේව කියලා එක පාට කෝල් එක කට් කරන්න බෑනේ නේ හරි අන්තිමට මොකද්ද කියන්නේ thanks for calling නැත්නම් thank you for calling එහෙම කියන්න පුළුවන් thanks for calling have a great day thanks for calling have a great day අන්න ඒ විදිහට කියලා ඔයාට ෆෝන් එක තියන්න පුළුවන් right ඉතින් කෙනෙක්ට අහන්න පුළුවන් මේ පහ දැනගත්තාම අපිට ඇතිද නැත්නම් මීට අමතරව තව දේවල් තියෙනද ඕන තරම් දේවල් තියෙනවා නමුත් මම මේ කියලා දුන්නේ මේ සරලවම පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම පහක් right මේක ඉගෙන ගත්තොත් ඔයාට ලස්සනට කෝල් එකක් එන්ඩ් කරන්න පුළුවන් ඔයා බිසි කියලා කියන්න පුළුවන් මම ගෙදරට ගිහිල්ලා ඔයාට කෝල් එකක් දෙන්නම් කියලා කියන්න පුළුවන් හරි මම ෆ්‍රී වුණ ගමන් ඔයාට කෝල් කරන්න මම බත් කාලේ ඉවරන ගමන් ඔයාට කෝල් කරන්න අන්න ඒ විදිහට
කියන්න පුළුවන් මේ පහ පාවිච්චි කරලා. ඉතින් තව කෙනෙක්ට අහන්න පුළුවන් දෙයක් තමයි මේක කන්ටිනියු කරන්න වුණොත්. රයිට් කන්ටිනියු කරන්න වුණොත් කොහොමද අපි මේක කන්ටිනියු කරන්න කියන එක. ඉතින් ඒ කියන්නේ ටිකක් දිගට කතාව කරගෙන යන්න වෙනවනම් හරි. එයා මොන හරි ප්‍රශ්න අහන එකට උත්තර දෙනවා. ඉතින් ඒ වගේ දේවල් මම මීට කලින් කියලා දීලා තියෙනවා. රයිට්. ඉතින් ඒ පාඩම් පොඩ්ඩක් බලන්න. මම ඉස්සරහටත් වැදගත් දේවල්, ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් මේ ටෙලිෆෝන් කන්වර්සේෂන් එකකදී වැදගත් දේවල් ඉස්සරහදිත් මම කියලා දෙන්නම්. ඉතින් මේ ටික දැන්ට හොඳට ප්‍රැක්ටිස් කරගන්න. ඉතින් මම හිතනවා අද මම මේ උගන්වපු පාඩම තමන්ගේ ජීවිතයට ගොඩක් වටිනව ඇති කියලා. ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේ මතක් කරන්න ඕනේ මගේ නංගි රුවිනි සචිත්‍ර කරන Real Start Pro කියන YouTube channel එක තියෙනවා. ඒ channel එකෙත් මටත් වැඩිය ගොඩාක් දේවල් ඉංග්‍රීසි භාෂාවට සම්බන්ධ ගොඩාක් දේවල් මගේ නංගි උගන්වනවා. යන්න මේ channel එකට. ඒ වගේම ලංකාවේ ඉන්න අනිත් ගුරුවරු කරන ඉංග්‍රීසි YouTube channels බලන්න. ඒ වලින් Tamanට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. තේරුණාද? ඉක්මනින් මේ වගේම අලුත් පාඩමකින් හම්බ වෙමු. හැබැයි ඒ හම්බ වෙනකන් මගේ හැම යාළුවෙක්ම, හැම දරුවෙක්ම, හැම වැඩිහිටියෙක්ම වෙනදටත් වැඩිය ගොඩක් පරිස්සමින් ඉන්න ඕනේ. හැමෝටම අයිබෝවන්.